මං ඉපදුණු ජාතිය ගැන මත් වෙලා හිටිය කෙනෙක්. සැප සම්පත් වලිනුත් මත් වෙලා හිටියේ. රූප සෝභාවෙනුත් මත් වෙලා හිටියේ. මං මට සමාන හෝ වැඩිහිටි හෝ කිසි කෙනෙක් ගැන හිතුවේ නෑ. තදින්ම හිතට අරගෙන හිටියේ. මං කොච්චර මෝඩද කීවොත් මාන්නේ නැමැති කොඩිය ඔසවාගෙන හිටියේ. ඒ තරම්ම මාන්නයක් මට තිබුණා. මව්පියන්ටවත් ගරු කළේ නෑ. ගරු කළ යුතු කිසි කෙනෙකුට මං ගරු කළේ නෑ. එහෙත් නුවණැත්තන් දමනය කරන තුන් ලොවට අග්‍ර වූ උතුම් වූ පුරිස ධම්ම සාරථි වූ බුදු සමිඳුන් භික්ෂු සංඝයා පිරිවරාගෙන බබලන හිරු මඩලක් වගේ වඩින හැටි මම බලාගෙන හිටියා. මගේ සිත ගොඩාක් පැහැදුනා. සියලු මාන මද මං වීසි කරලා දැම්මා. සියලු සතුන්ට උතුම් වූ ඒ බුදු සමිදානන්ගේ සිරිපතුල් ළඟ මං එද වැටුණා. වන්දනා කළා. මගේ අතිමානයත් හීනමානයත් ඔක්කොම නැති වුණා. අස්මිමානයත් නැති කරලා දැම්මා. හැම මානයක්ම වනසා දැම්මා.